හරි අද අපි පටන් ගන්න හදන්නේ මේ අවකලනය ගානක් පොඩක් අපි හදල බලපු කට්ටියගෙන ගොඩක් කට්ටි ඉල්ලුව පොඩක් අවකලන ගානක් හද ප්‍රස්ථාර කොහොමද හඳින්නේ කියන වගේ දෙයක් පොඩ්ඩක් කොහොමද කතාවෙන් කතා කරලා දෙන්න කියලා හ අපි ඉන්න පොඩක් හොඳ ගානක් බැලවා මේක පස්ථාර මුල් පස්ථාරඳන එක පොඩි සරල දෙයක්ති හැරද බලම් ප්‍රස්ථාරදන එක මෙක ප්‍රස්ථාරය එෆෙක් සමානයි 3x ඍණ 4 බෙදීම 2x ඍණ 3 වර්ගය x කියලා තියෙනවා මෙයාගේ x අසමානයි බිඳුව 3 බෙදීම 2 කියලත් තියෙනවා ඊට පස්සේ f' x කියන කෙන සමානයි ඍණ 12යි x ඍණ 1 වර්ගය බෙදීම 2x ඍණ 3 ගණය x වර්ග හරිද ඔන්න ඔයාවත් එන්න යාව තමයි පෙන්න්න තියෙන් හරද හරි එන්න මෙයාව තමයි පෙන්න්න තියෙන් බලමු මොකක්ද වෙන්නගල් හරි දැන් අපි මෙයාව අවකලනය කරම් බලන්න හරි ඒකෙදී මෙන්න මේ බෙදීම ඇතුළ ගුණිතය අවකලයක් මෙතන තියෙනනේ අපි හ මෙන්න මේ ගුණිතය අවකරණය අපි වෙනම කරගනීම බලු මොගවෙන් මෙන්න මෙයා ගුණිතය අවකරණය මොකක්ද වෙන්නේ 2x ඍණ 3 වර්ගය x කියන කෙනාව අවකලනය කරලා බලමු මොකද වෙන්නේ x නැතිබ්බ එහෙනම් x තියාගෙන නෑ අපි මුලින් තියමු මෙයාව තියාගෙන x අවකලනය කරමු වෙන්නේ 2x ඍණ 3 වර්ගය තියාගෙන x අවකලනය කරාම 1යි දාන මෙයාව තියාගෙන මෙයාව අවකලනය කරාම මොකද වෙන්නේ දෙක වතාවක් 2x ඍණ 3 එක වතාවක් 2x ඍණ 3 අවකලනය 2යි හරිනේ හරි දැන් මොකද වෙන්නේ මෙන්න මේ ටික 2x ඍණ 3ක් පොදුයි මොකද වෙන්නේ එහෙනම් 2x ඍණ 3ක් එළියට ගත්තා මොකද වෙන්නේ තා 2x ඍණ 3ක් ඇතුළේ තියෙනවා මෙතන 2x ඍණ 3 මෙතන මොකද වෙන්නේ 4x පොදුයිනේ ධන 4x නේ 4x මොකද වෙන්නේ 4x මේ ටික වෙලා බලන්න 2x ඍණ 3 මේක මොකද වෙන්නේ 6x ඍණ 3 නේ මේ මොකක්ද තියෙන්නේ 2x ඍණ මෙතන තියෙන්නේ 2x ඍණ 1 නේ 2x ඍණ 1 3ක් එළියට ගත්තම හරි 2x ඍණ 1 3ක් එළියට ගත්තම හරිද හරිනේ ඒ කියන්නේ 6x ඍණ 3 තිබ්බේ 6x ඍණ 3 වෙනුවට මම 3ක් එළියට ගත්තම 2x ඍණ 1 වුණා හරිද හරි අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ දැන් යම් ලොකු අවකලනය ඇතුළට හරිද දැන් යම් ලොකු අවකලනය ඇතුළට මොකද වෙන්නේ මෙයා නවකලන කරන දන්නේ එහෙනම් මොකද වෙන්නේ f' x සමානයි යට කෙනා තියාගෙන උඩ කෙනාව කරන්නේ යට කෙනා තියාගත්ත x වතාවක් 2x ඍණ 3 වර්ගය තියාගත්ත උඩ කෙනාව කලනය කරාම කීයේ 3යි හරිද ඍණ උඩ කෙනා වතාවක් යට කෙනාගේ අවකලන යට කෙනාගේ අවකලන මම වෙනම හොයන්න තියෙන්නේ මේකෝ මෙන්න මෙයානේ මොකද වෙන්නේ 2x ඍණ 3 2x ඍණ 1 හරි වතාවක් 3 නේද මම මේ 3 එළියට දානවා මෙන්න මෙහෙත් 3ක් තියෙනවා මෙතනත් 3ක් තියෙනවා මෙතනත් 3ක් මෙතනත් 3ක් තියෙනවා හරි යට එන්නේ මොකද්ද යට කෙනාගේ වර්ගය මොකද වෙන්නේ 2x ඍණ 3 වර්ගය ගේ වර්ගයනේ කියන්නේ මෙයාගේ 4x වර්ගය හරිද ඔන්න ඔහොමනේ එන්නේ හරි දැන් බලන්න මොකද වෙන්නේ මෙන්න මෙතනින් මෙයාගේ 2x ඍණ 3ක් තියෙනවා මෙතනත් 2x ඍණ 3ක් තියෙනවානේ මෙතනත් 2x ඍණ 3ක් තියෙනවා මෙතනත් 2x ඍණ 3ක් තියෙනවා මෙතනත් 3ක් තියෙනවා මෙතනත් 3ක් තියෙනවානේ ආයෙනම් අපි ටික ගමු මොකක්ද ගන්නෙ 3යි 2x ඍණ 3කුත් එළියට ගන්න මොකද ඉතුරු වෙන්නේ උඩ ඉතුරු වෙනවා 3ක් ගත්තා 2x ඍණ 3කුත් ගත්තනේ තාම ඉතුරු වෙනවා x වතාවක් 2x ඍණ 3 ඍණ මෙතනින් ඉතුරු වෙනවා 3යි 2x ඍණ 3 ගත්තට පස්සේ 3x ඍණ 4 වතාවක් 2x ඍණ 1 කියන කෙනා ඉතුරු වෙනවානේ බෙදීම 2x ඍණ 3 4වෙනි බලය x වර්ගය. මෙන්න මෙතන 2x ඍණ 3ක් තියෙනවා. මෙතන 2x ඍණ 4ක් තියෙනවා. මොකද වෙන්නේ? මෙයාට මෙයාගේ එක්කෙනෙක් කැපිලා මෙයා 3ක් වුණානේ. හරි. ඔන්න ඔහම සුළු වුණා. හරිද? එහෙනම් මොකද වෙන්නේ? ඔන්න ඕක තමයි උත්තරේනේ. හරි. දැන් යා සුළු කරන්න මොකද වෙන්නේ? මේ 3 ඇතුලේ මොකද වෙන්නේ? 2x වර්ග ඍණ 3x නේ. මේක සුළු කරාම මෙහෙම එකක් ආවා. මේ ටික සුළු කරාම මොකද වෙන්නේ? 6x වර්ග හරිද 6x වර්ග ඍණ 3x ඍණ 8x ධන 4 හරිනේ
යට කෑල්ල එහෙම්මයි යට කෑල්ල එහෙම්මයි තාම හරිද හරි මොකෝ වෙන්නේ මන්ද යනවා f'(x) තමයි උඩට ගියා මොකෝ වෙන්නේ දැන් උඩ කෑල්ල සුළු වුණා මොකද 3 වතාවක් 2x වර්ග ඍණ 3x හරි මේ කෑල්ල ඍණෙන් උඩ කරගෙන යන්න මෙතන ඍණක් තියෙනවා මේ මෙතන ඍණක් තියෙනවා මේ ඍණ මේ සේරම ගුණ වෙන්න ඕන මොකෝ වෙන්නේ ඍණ 6x වර්ග මේ දෙන්න මොකෝ වෙන්නේ ඍණ 11x ධන 11x වෙනවා ඍණ 4 හරි මොකෝ වෙන්නේ මෙයා යට කෑල්ල තාම එහෙම්මයි මොකෝ වෙන්නේ උඩ 3 වතාවක් මෙයා මොකෝ ඍණ 4x වර්ග හරිනේ ඍණ 4x වර්ග ඍණ කවුද ඍණ ධන 11යි ඍණ 3යි කීයේ ධන 8x ඍණ 4 හරි යට කෑල්ල එහෙම්මයිනේ යට කෑල්ල එහෙම්මයි කියන්නේ මොකක්ද තියෙන්නේ 2x ඍණ 3 තුන්වෙනි බලය x වර්ගනේ අයට කෑල්ල එන්න ඕන උත්තරේම තියෙනවා ඒ නිසා මම එයා වෙනස් කරන්නේ උඩ කෑල්ලනේ හදා යන්නේ උඩ කෑල්ල බලන්න මොකෝ වෙන්නේ මම ඍණ 4ක් කියලා ගත්තොත් මොකෝ වෙන්නේ ඍණ 12යි ඇතුළේ තුරනවා x වර්ග ඍණ 2x ධන 1 කියලා යට කෑල්ල තාම එහෙම්මයිනේ මේ මොකද්ද මේ වරහන් ඇතුළේ ඇවිල්ලා තියෙන්නේ වරහන් ඇතුළේ ඇවිල්ලා තියෙන්නේ ඍණ 12යි x ඍණ 1 වර්ග මේ අපිට උත්තරයක් තියෙනවා අපි හිමිහිමීට මෙන්න මේ උත්තරේ හදාගන්න එක කරන්නේ නේ හිමිහිමීට උත්තරේ බලාගෙන හදාගෙන යනවා එයි දැන් මේ යට කෑල්ල මට උත්තරේ පෙන්වන්න ඕන එක ගන්නට ආවා මම මොකෝ වෙන්නේ ඒක එහෙම තියාගෙන යනවා හරි ඒක එහෙම තියාගෙන ගියාම හරිද හරි හරි මොකෝ වෙන්නේ දැන් මට පෙන්වන්න තියෙන කෑල්ල ආවනේ ඍණ 12යි x ඍණ 1 x ඍණ 1 වර්ගය 2x ඍණ 3 තුන්වෙනි බලය x වර්ගය කියන කෙනා ආවා f'(x) හරිද හරි දැන් මොකෝ කරන්න තියෙන්නේ දැන් මට හැරවුම් ලක්ෂ කියලා දෙයක් ඕනනේ හරි හැරවුම් ලක්ෂ කොහොමද හොයන්නේ හරි හැරවුම් ලක්ෂ අපට එන්නේ හැරවුම් ලක්ෂ අපිට මේ හොයාගන්න පුළුවන් f'(x) කියන කෙනා බිඳුව සමාන නගයක් තියෙනවනේ ඒ කියන්නේ අපි යම් x අගයක් ආදේශ කරාම හරි x බිඳුව ආදේශ කරාම මොකෝ වෙන්නේ අර්ථ විරහිතයි x බිඳුවට යටනේ අර x එක ආදේශ කරත් මෙන්න මෙයා බිඳුවක් වෙනවා මෙයා බිඳුවක් වෙන්නේ මෙයා බිඳුවක් වෙනවනේ අන්න ඒ වගේ x වලට මෙන්න මේ අගේ ආදේශ කරාම මෙයා බිඳුවයි අන්න එහෙම අගයන් වලදී තමයි හැරවුම් ලක්ෂ තියෙන්නේ හරිද මොකද්ද වෙන්නේ හැරවුම් ලක්ෂ වලදී මොකද්ද වෙන්නේ f'(x) බිඳුවක් වෙන්න ඕන හැරවුම් ලක්ෂ වලදී හැරවුම් ලක්ෂ වලදී එයාගේ හැඩය මෙහෙම හෝ මෙහෙමනේ නේ මෙන්න මෙයාගේ ස්පර්ශකයේ හැඩය ඔන්න ඔහොම වෙන්න ඕන ඒ නිසා හැරවුම් ලක්ෂ වලදී පළවෙනි අවකලන සංගුණකය බිඳුවක් වෙනවා එයාගේ හරිද මොකක්ද වෙන්න ඕනේ එහෙනම් හරි දැන් බලන්න මෙයාගේ උඩ කෑල්ල අරන් බලන්න උඩ කෑල්ල සමාන කරොත් බිඳුවට x සමාන 1 නේද දෙන්නේ හරි x සමාන 1 ඒ කියන්නේ මොකද්ද අහින මට ලියන්න පුළුවන් x සමානයි 1 දී f'(x) කියන කෙනා බිඳුව වේ තව මට තියෙනවා මේ යට කෑලි වලත් යට කෑලි බිඳුවක් වෙන්න පුළුවන් අවස්ථා ටිකක් තියෙනවානේ මොකද්ද x සමානයි 3 බෙදීම 2 හා x සමානයි බිඳුවේදී මොකෝ වෙන්නේ f'(x) කියන කෙනා අර්ථ විරහිත වෙන්නේ බිඳුවක් යටට එන්නේ නේ අර්ථ විරහිත වේ මොන්න ඔහම කෑල්ලක් ආවනේ මම දැන් මෙන්න මෙයාව වගුවක දාගන්න බලන්න වගුව දාගන්න කොහොමද කියලා පිළිවෙලට දාන්න පිළිවෙලට හරිද මොකෝ වෙන්නේ මුලින්ම තියෙන බිඳුවනේ මෙන්න මෙයා x සමානයි බිඳුව කෙනා ඊට පස්සේ x සමානයි 1 කෙනා x සමානයි 3 බෙදීම 2 කෙනා දාගත්තා හරි x සමානයි බිඳුව x සමානයි 1 x සමානයි 3 බෙදීම 2 හරි දැන් මොකෝ වෙන්නේ මම මේ අර්ථ විරහිත වෙන කට්ටිය කඩේරකින් මෙහෙම දාගත්තා මේ දෙන අර්ථ විරහිත නෙවෙන්නේ අනිත් කෙනා තදේරකින් දාගත්තා ඔන්න ඔහමනේ හරි දැන් මේ තියෙන සංඛ්‍යා රේඛාවක් වගේ හිතා ගන්නකො මෙන්න මේ තියෙන බිඳුව තන මේ තියෙන එක තන මේ කියන්නේ මේ තියෙන බිඳුව 1යි අතර මේ තියෙන්නේ 1යි 3යි 3 බෙදීම 2යි අතර මේ තියෙන 3 බෙදීම 2කට වැඩි මේ තියෙන බිඳුවට අඩු එක ඍණ අගය හරිද හරි මෙන්න මේකේ හරි මෙන්න මේකේ අපි දැන් හොයාගන්න ඕන මෙන්න මේවා මෙන්න මේ අතරෙදි f'(x) ගේ අගය මොන ලකුණද ලකුණ මොකක්ද f'(x) ගේ ලකුණ මොන ලකුණක්ද දන්න ලකුණක්ද ඍණ ලකුණක්ද බිඳුවක් එන්නේ නැහැ නේ බිඳුවක් එන්නේ මෙතෙන් හරි බිඳුවක් එන්නේ එක්ක දාන එක්ක ඍණ නේ දෙකෙන් එකක් එන්නේ නේ හරි දැන් මොකෝ කරන්නේ දැන් ඒක අපිට හොයන්න නම් දැන් එහෙම ඒක අපිට හොයන්න නම් මෙන්න මේක
එක්කෙනෙක්ට ආදේශයක් කරලා බලන්න ඕනේ. එක්කෙනෙක්ට මෙතන ආදේශයක් කරලා බලන්න. මොකද වෙන්නේ? දැන් මෙතන තියෙන්නේ මේ ඍණ 12යි x ඍණ 1 වර්ගය 2යි x ඍණ 3 ඝනය x වර්ගය කියන කෙනාට තියෙන්නේ. මම මෙතනින් මට ලේසිම කියන ආදේශ කරන්න මේ. දැන් මේ පූර්ණගයන් ටික නෑනේ. මේ අතරාගයන් ආදේශ කරන්න ඕනේ. මේ හරිය පූර්ණගයක් නෑ, මේ හරියත් නෑ, මේ හරිය ඍණාගයන්. මට මේ හරියෙන් ගන්න පුළුවන් x සමානයි 2 කියන කෙනානේ. පූර්ණගයක් අරගමු. අපි ලේසි කෙනෙක්නේ. ඒ කියන්නේ මේ සුළු කිරීම ලේසි වෙන්න මට අඩු කාලයකින් හදා ගන්න පුළුවන් නේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? මම මේ x සමානයි 2 කියන තැන ආදේශ කරනවා මෙතෙන්ට. මොකද වෙන්නේ? ඍණ 12යි 2 ඍණ 1 නේ. 2 ඍණ 1 වර්ගය 2 ඍණ 1 නේ තියෙන්නේ. 2 ඍණ 1 මොකද වෙන්නේ? 2 ඍණ 1 කියන්නේ ධනාගයක් නේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ඍණක් තිබ්බා. එහෙනම් මොකද වෙන්නේ? ඍණ තිබ්බා. එයා ගුණ කරා ධනාගයකින්. හරි. යට මොකද වෙන්නේ? 2 නෙන්නේ 2 වරක් 2 4යි. 4 ඍණ 3 කියන්නේ ධන 1යි නේ. ධන 1 ඝනය ධනමනේ. ධන ගුණ කිරීම ධන 2 වර්ගය ධනමයිනේ. මොකද වෙන්නේ මේ? දැන් බලන්න මේ. ඍණයි ධනයි ඍණ ආයි ධනයි ධන ඍණයි ධනයි බෙදුනම ඍණනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මෙයා ඍණ අගයක්. හරිද? එන්නේ යා ඍණ අගයක්. හරිද? හරි. දැන් ඔයාට මෙන්න මේ ටිකේ ලකුණු ටික හොයන්න කෙටි ක්‍රමයකුත් තියෙනවා. නැත්නම් මේ වගේම මේ අතර අගයන් ආච්ච කරන්න පුළුවන්. මොකද වෙන්නේ? මේ දැන් 3 බෙදීම දෙක කියන්නේ 1.5නේ. 1.3 ආදේශ කරන්න පුළුවන්. මෙතෙන්ට 0.5 ආදේශ කරන්න පුළුවන්. මෙතෙන්ට ඍණ 1 ආදේශ කරන්න පුළුවන්. එහෙම ආදේශ කරලා මේ වගේ අගය හොයාගන්න පුළුවන් නේ. මම මේ එකක් පෙන්නුවනේ දෙක හදලා විදිය පෙන්නුවා. හරිද? එහෙනම් දැන් මම එක්කෙනෙක් හදාගත්ත ඍණ කියලා. හරිද? එක්කෙනෙක් හදුව ඍණ කියලා නේ. මම දැන් මොකද්ද කරන්නේ? මට අගයන් ආදේශ කරලා හොයන්න පුළුවන්. මම මේ ඊට වඩා වෙන ක්‍රමයක් කරනවා මේ. ඊට වඩා වෙන ක්‍රමයක්. මොකද්ද? මෙන්න මෙයාතුයි. කියන්නේ මෙතනින් මෙන්න මේ දෙන්න අතර පණිද්දි. දැන් මෙයාගෙන් මෙයා දක්වා පණිද්දි අපට අගයකට අහු වෙන්නේ මේ අගයනේ. x සමාන 3 බෙදීම දෙකකින් මෙයා එහාට මෙහාට මෙතනින් ඒ කියන්නේ මෙයා මෙතනින් මෙතෙන්ට ආව කියද්දී වෙන ඒ කියන්නේ පැන්න ඒ කියන්නේ වැටකින් පැන්නා වගේ හිතන්න. මෙයා පැනලා තියෙන්නේ මෙන්න මේ වැටෙන්නේ x සමාන 3 බෙදීම දෙක කියන වැටෙන් පැන්නේ. මෙන්න මේ අගය ගන්න හේතු වුණ සාධකය මොකද්ද? මෙන්න මේ අගය ගන්න හේතු වුණ සාධකය මෙන්න මෙයා 2x ඍණ 3. හරිනේ? මෙන්න මේ අගය ගන්න හේතු වුණ කෙනා මෙයා නේද? දැන් බලනවා එයාගේ තියෙන බලය මොකද්ද? එයාගේ තියෙන බලය මොකද්ද? 3. 3 බලයක් තියෙන්නේ. ආය කියන්නේ ඔත්තේ බලයක් තියෙන්නේ. හරිද? මෙයාට තියෙන ඔත්තේ බලයක්. හරි. ඔත්තේ බලයක් තියෙන්නේ. ඔත්තේ බලයේ විශේෂත්වය මොකෝ වෙන්නේ? ඔත්තේ බලයක් ආවොතින් දැන් ඇතුලේ ඔත්තේ බලයක් ඇවිල්ලා මෙයාගේ ඝණයක් ආවොතින් මොකෝ ධනමයිනේ. ඍණ ඇවිල්ලා ඝණයක් ආවොතින් ඍණනේ. ආය කියන්නේ මේ ඇතුලේ කෙනා වෙනස් වුණොතින් මේ ඇතුලේ කෙනා වෙනස් වුණොතින් එළියේ කෙනත් වෙනස් වෙලා නේද? දැන් මේ වගේද බලන්න ඉරට්ට කෙනානේ. ඉරට්ට කෙනෙක් තියෙනවනේ. ඉරට්ට කෙනෙක් තිබ්බොත් මෙයත් ධන මෙයත් ධනනේ. මෙයත් ධනමනේ. මේ ඉරට්ට කෙනා වෙනස් වෙන්නේ නෑනේ. මේ ඉරට්ටේ බලයක් නම් වෙනස් වෙන්නේ නෑ. ඒ වුණාට ඔත්තේ බලයක් නම් ලකුණ මාරු වෙනකොට වෙනස් වෙනවනේ. ඔත්තේ බලයක් නම් ලකුණ මාරු වෙනකොට වෙනස් වෙනවනේ. හරි. මොකෝ වෙන්නේ? මෙතනින් මෙතන මෙහාට මෙතනින් මෙතනට පයින්නවා කියන්නේ මෙන්න මේ සාධකයේ ලකුණ මාරු වෙනවා. මම දන්නේ ධනද ඍණද තිබ්බේ කියලා. ධනද ඍණද තිබ්බේ කියලා මට වැඩකුත් නැහැ. තිබ්බේ මොකද්ද කියලා වැඩකුත් නැහැ. ඒක දන්නෙත් නැහැ කියලා හිතන්නකෝ. හරි. මොකෝ වෙන්නේ? මෙතනින් මෙතනට පණිද්දි මෙන්න මේ සාධකයේ මෙන්න මේ ගත්ත සාධකයේ ලකුණ මාරු වෙනවා අනිවාර්යයෙන්. ධන තිබ්බනම් ඍණ වෙනවා, ඍණ තිබ්බනම් ධන වෙනවා. මට අදාළ නැහැ මොකද්ද ලකුණ කියලානේ. මම දන්නවා මෙයාගේ ලකුණ මාරු වෙනවා අනිවාර්යෙන්. අනිවාර්යෙන් මෙතනින් මෙතන පණිද්දි මෙයාගේ ලකුණ ඒ කියන්නේ මෙයාගේ ඇතුලේ ඒ කියන්නේ මෙයාට ආදේශ කරලා අගේ ලකුණක් කරන්න දන්නද රින්නද කියලා. ඒ ලකුණ මාරු වෙනවා අනිවාර්යෙන් මෙන්න මෙයාගේ. හරි. දැන් මෙයාගේ මාරු වුණානේ. මාරු නොතින් මොකෝ මෙයාගේ ඔත්තේ බලයක් තියෙන්නේ මේ. මාරු නොතින් ඔත්තේ බලයක් තියෙන එම් කොහෙන්ද ලකුණ ආයිත් මේක මාරු වුණා වගේ මේකත් මාරු එළියට ඇද්දිත් මාරු වෙනවනේ. තුනේ බලය සුළු කරාට පස්සෙත් මාරු වෙන්නව නේද? මේක ලකුණ මාරුණා කියන්නේ මොකෝ වෙන්නේ? එහෙනම් මේක ලකුණ මාරුණා කියන්නේ මේ සෙට් එකේම ලකුණ මාරු වෙනවනේ. මේ සෙට් එකේම ලකුණ මාරුණා. ඒ කියන්නේ මෙයා ඍණ නම් තිබ්බේ මෙයා ධන වෙන්න ඕන. තේරුම් නැත්නම් පොඩ්ඩක් ආය අරන් බලන්න. හරිද? හරි. දැන් ඒ වගේ මෙතනින් මෙතෙන්ට පයින්නවා. මෙතනින් මෙතෙන්ට පයිද්දි බලපාන සාධකය මෙන්න මේකනේ. මෙන්න මේකනේ. x ඍණ 1 වර්ගයක්. හරි x ඍණ 1 වර්ගයක් තියෙන්නේ.
එයාගේ තියෙන මොන බලයක්ද වර්ගයනේ වර්ගය කියන්නේ මෙන්න ඉරට්ටේ බලයක් ඉරට්ටේ බලය මම දන්නවා එහෙනම් මෙතනින් මෙතන පණිද්දි මේ සාධකයේ ලකුණ මාරු වෙනෝනේ මේ සාධකයේ ලකුණ මාරු වෙනෝ ඒ වුණාට එයාගේ ඉරට්ටේ බලයක් නිසා ලකුණ මාරුණා කියලා එළියට ඒක බලපාන්නේ එළියට බලපාන්නේ ඇතුළ මාරු වුණාට එළියට බලපාන්නේ හරිනේ එළියට බලපාන්නේ නැහැ එහෙනම් මොකද වෙන්නේ මෙයාගේ ලකුණ දන්නම තමයිනේ ආයෙත් x සමානයි බිඳුව බිඳුවර සහ බලවේග සාධකයේ මෙයා එයාගේත් මොකද්ද වර්ගයක් තියෙන්නේ එයාගේත් වර්ගයක් නේ තියෙන්නේ එහෙනම් ලකුණ බලපාන්නේ නැහැ ඔන්න එහෙනම් ධන ඍණ හරි ලකුණු ටික කොහොමයි අපි ගන්නෙ හරිද ආයෙ ඔයාලා චෙක් කර ගන්න ඕන හරි මොකෝ වෙන්නේ ධන නම් මොකෝ හැඩය මෙන්න මෙහෙම ධන නම් මෙන්න මෙහෙම හැඩ ටිකක් එන ඍණ නම් මෙහෙම ධන නම් හැඩය මෙහෙම ධන හැඩයක් නම් මෙහෙම මතක තියාගන්න ඍණ හැඩයක් නම් මෙහෙම හරි මේවා අනන්තරනේ යන්නේ මෙන්න මේවා අනන්ත අර්ථ විහිිත කතානේ එහෙනම් මේ හැඩයක් තියෙනවා මෙහෙම තියෙනවා නම් මේ හැඩය අනිවාර්යෙන් මෙහෙමනේ මෙහෙම හැඩයක්ත් තියෙනවා මෙහෙමත් වෙනවා මෙහෙම හැඩයක් මෙහෙම වෙනවා නම් මෙහෙම හැඩයක් තියෙනවා මේක මෙහෙම වෙනවා නම් මෙහෙම හැඩය මෙහෙම වෙන්න මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙන්න බෑනේ එහෙනම් يعني මෙහෙම හැරෙන්න බෑ හැරවුම් ලක්ෂයක් නැහැ එහෙනම් මොකද වෙන්නේ මෙහා මෙහෙම හැඩයක් මෙහෙම නම් තියෙන්නේ මෙන්න මෙහෙමයි මෙයාගේ හැඩය මෙතන මොකෝ මෙහෙම මෙතෙන්දි ලකුණ මේ කියන්නේ මේ කියන්නේ ලකුණ බිඳුවයි කියන්නේ මෙයාගේ ස්පර්ශකයේ හැඩය බිඳුවක් කියන්නේ මෙහෙමයි හැඩය මේක මෙහෙම මොකෝ හැඩය මෙන්න මේක මෙහෙම අපි ගොඩක් දැකලා තියෙන මෙහෙම හැඩයි මෙහෙමනේ මෙහෙම හැඩක් තියෙන්න පුළුවන් හරි හරි මොකෝ වෙන්නේ මේක මෙහෙම ආව මෙතෙන්දි බිඳුවක් වුණා ආයි මෙහෙම වැඩි වුණා හරි ඊට පස්සේ මෙතෙන්දි මොකෝ මේක ආයිත් මෙහෙම කියන්නේ මෙහෙමනේ ආයිත් මේක මෙහෙම නම් මේක මෙහෙම හරි ඔන්න ප්‍රස්ථාරයේ දල හැඩ ටිකක් ගත්තා. හරි ප්‍රස්ථාරයේ දල හැඩ ටිකක් ගත්තා. එතකොට මම මේ ප්‍රශ්නයේ අහන්න නැති දෙයක්වත් මම මෙතන කියන මොකද්ද? මෙතන අපේ සාමාන්‍ය fx විතරයිනේ. අපෙන් අහන්න පුළුවන් fx වැඩි වෙන ප්‍රාන්තර සහ අඩු වෙන ප්‍රාන්තර කියලා කෙනෙක්. හරි. fx වැඩි වෙන ප්‍රාන්තර සහ අඩු වෙන ප්‍රාන්තර. කෝ එහෙම කෙනෙක්. බලන්න fx ගේ වැඩි වෙන ප්‍රාන්තර සහ අඩු. ඒතර අපි මේ පැත්තෙන් නම් යන්නේ. මේ පැත්තෙන් නම් යනවා. කියන්නේ අඩු පැත්ත නම් ධන පැත්ත දක්වා යනවා. දැන් මොකෝ fx කියන්නේ y නේද? වැඩි වෙන ප්‍රාන්තරය මොකෝ වෙන්නේ? මෙහෙම යද්දි මොකෝ වෙන්නේ මේ ටික? මෙන්න වැඩි වෙන ප්‍රාන්තරය. මෙන්න වැඩි වෙලා. දැන් මෙතනත් මොකෝ වෙන්නේ? මෙතන දන්නේ මේ පැත්ත නම් යන්නේ. මෙහෙන් යද්දි මේ ඊතල මෙහාට තිබ්බට මෙහි ඉඳන් මෙහාට යද්දි මොකෝ වෙන්නේ? මේක මෙන්න මේ එන්න වැඩි වෙලානේ. එන්න වැඩි වෙලා වෙන්නේ. මෙතෙන්දි මෙතෙන් නමුත් වැඩි වෙලා තියෙන්නේ. හරි ආයි මෙහෙ යද්දිත් ආයෙත් ඒත් වැඩි වෙලානේ මෙහෙත් යද්දිත් ඒත් වැඩි වෙලානේ මේ තව වැඩි වෙලා මෙහෙන් මෙහෙදි මේ වෙලාව මොකද මේ අඩු වෙලා නේ තියෙන්නේ එතන අඩු වෙලා තියෙන්නේ දැන් මේකේ වැඩි වෙන ප්‍රාන්තරය ඇහුවොත් අපි කොහොමද යන්නේ එහෙනම් වැඩි වෙන ප්‍රාන්තරය ලියුවොත් කොහොමද යන්නේ ඍණානන්ත ඉඳන් බිඳුව දක්වා වැඩි වෙන්න ඕනේ ඍණානන්ත ඉඳන් ඍණානන්තට සමාන නැහැ x විශාලයි බිඳුව දක්වා නේ බිඳුව කියන කෙනා නෑ හොඳ බිඳුව කියන කෙනා නෑ බිඳුව ළඟා වෙනකන් තියෙනවා බිඳුවට සමාන නෑ ආයිත් මොකෝ වෙන්නේ බිඳුවේ ඉඳන් කවුරු දක්වා වෙන්නේ එකටත් වැඩි වෙලා එකට පස්සේ කැලිත් වැඩි වෙලා නේ එහෙනම් බිඳුවේ ඉඳන් ආයිත් වැඩි වෙලා තියෙනවා 3 බෙදීම 2 දක්වා වැඩි වෙලා තියෙනවා හරිනේ 3 බෙදීම 2ට සමාන නෑ බිඳුවට සමාන නෑ හරිනේ ඊට පස්සේ අඩු වෙන ප්‍රාන්තරය මොකක්ද එහෙනම් අඩු වෙන ප්‍රාන්තරය මොකෝ වෙලා තියෙන්නේ අඩු වෙන්නේ මේ ටිකේ අඩු වීමක් වෙලා නෑනේ මෙහෙට තිබ්බ කියලා අඩු වෙලා නැහැ මම මෙහෙටයි බලන්නේ මම මෙහාට යන්නේ x අක්ෂයේ ඍණාන්ත ඉඳන් ධනාන්ත දිශාවට යද්දි fx ට මොකක්ද වෙලා තියෙන කියලා තමයි බලන්නේ මොකෝ වෙන්නේ එහෙනම් මෙන්න මෙහාට යද්දි මෙන්න මෙයයි අඩු වෙලා තියෙන්නේ ඊතලේ මෙහාට තිබ්බ නෙමෙයි මෙහාට යද්දි මෙයා මෙන්න අඩු වෙනවා මම මේ අක්ෂය දිගේ මෙහෙමයි යන්නේ මම මේ අක්ෂය දිගේ මෙහෙම යද්දි මෙන්න මෙයා එන්න මෙහෙම අඩු වෙන්නේ මොකෝ වෙන්නේ එහෙනම් 3 බෙදීම 2 ඉඳන් x යනවා ධන අනන්තය දක්වා තමයි අඩු වෙන වැඩි වෙන ප්‍රාන්තර ටික එන්නේ. හරිද? එතකොට මෙයාගේ හැඩය මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ නේ. හරි. එතකොට මම පොඩියට මට මේ සටහන මට පසුව ඕන වෙනවා. හරිද? මට පසුව ඕන වෙනවා. ඒ නිසා මම පොඩියට මම දා ගන්නවා කලින්. x සමාන බිඳුව x සමානයි 1 x සමානයි 3 බෙදීම 2 හරි. මෙයාගේ හැඩය මෙහෙම මේ හැඩය මෙහෙම මේක මෙහෙමනේ හරි මෙන්න මෙතන ඛණ්ඩාංකයක් හොයන්න ඕනේ x සමානයි 1 දී y ඛණ්ඩාංකය ඕනේ. ඒ කියන්නේ මෙතන හැරවුම් ලක්ෂයක්
මෙහෙම ලක්ෂයක් තියෙනනේ. ඒ ස්ථාවර ලක්ෂයක් නෙමෙයි. එහෙනම් මොකෝ වෙන්නේ? මෙයාට අදාළ කෙනාගේ y කණ්ඩායම් හොයන්න මෙයාට ආදර්ශ කළ හරියන්නේ නැහනේ. මේ අඳලා තින්න y සමානයි fx අඳින්නේ. එහෙනම් නේ y සමානයි fx අඳින්නේ. y සමාන fx කියන්නේ y සමානයි මෙයා අඳින 3x ඍණ 4 2x ඍණ 3 වර්ගය x නේ අඳින්න හදන්නේ. එහෙනම් මොකද next එක ආදර්ශ කරලා මෙයා හොයාගන්න. මොකෝ වෙන්නේ? එක ආදර්ශ කරාම 3 වරක් 1 3යි ඍණ 4යි කියන්නේ ඍණ 1යි. මොකෝ වෙන්නේ? 2යි ඍණ 3යි කියන්නේ ඍණ 1යි ඍණ 1 වර්ග කියන්නේ 1යි x කොහොමත් 1යිනේ 1 1 ගියාම ඍණ 1යි හරිද ඔන්න 1 ඍණ 1 තමයි මෙයාගේ ලක්ෂය හොඳයි එහෙනම් 1 ඍණ 1 තමයි ලක්ෂය හරි ඔන්න මගේ මේකත් හරි ඔන්න මම හැරවුම් ලක්ෂය කතා ටික කිව්වා හරිද ඊට පස්සේ මගේ ලොකු වැඩ ගොඩක් ඉවරයි මේක හෙව්වට පස්සේ ලොකු වැඩ ගොඩක් ඉවරයි ඊට පස්සේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඊට පස්සේ අපට එන්නේ අපට හොයන්න ඕන ඊට පස්සේ ස්ථා මේ ස්පර්ශෝන්මුඛ ටික හරිද අපි දන්නවා සිරස් ස්පර්ශෝන්මුඛ කියන්නේ මෙහෙමයි හරිද සිරස් ස්පර්ශෝන්මුඛ කියන්නේ මෙන්න මෙහෙම තියෙන ඒවා හරිද සිරස් ස්පර්ශෝන්මුඛ කියන්නේ x අක්ෂයේ අපට නැති වෙන අගයන් ටික තමයි කියන්නේ x අක්ෂයේ කියන්නේ x ඒ අගයන් ටික මේ ප්‍රස්ථාරයේදී තියෙන්න බෑ x අගයන් ටික නැහැ මේ ප්‍රස්ථාරයේ ඒ x අගයන් ටික නැහැ ඒක ගානේ මුලදී දෙනවා මේ දීලා තියෙන්නේ ඒක මෙන්න මේ දීලා තියෙන්නේ ඒ ටික ආයෙත් මම දන්නවා x සමානයි බිඳුව සහ x සමාන 3 බෙදීම දෙක තමයි සිරස් ස්පර්ශෝන් මුඛ කියලා හරිනේ මම දන්නවා මෙයාගේ x සමානයි බිඳුව x සමාන 3 බෙදීම දෙක තමයි සිරස් ස්පර්ශෝන් මුඛ කියලා නේ මම එයාව ලියන ලස්සන කරලා බලන්න ලස්සන කරලා ලියන මේ බලන්න මොකක්ද වෙන්නේ මම කියනවා ලිමිට් හරිද ලිමිට් x මං යවනවා මම දන්නවා බිඳුව කියන කෙනානේ මම බිඳුව කියන කෙනා දන්නවා මේ බිඳුව නෑ හරි මට x සමානයි බිඳුව කරන්න බෑනේ x බිඳුව කෙනෙක් නෑ කියලා මම කියලා දෙන්නේ එහෙනම් මම x ළඟයි කරන්නේ x බිඳුවට ළඟා කරනවා x බිඳුවට ළඟා කරනවා මේ පැත්ත කියන්නේ ඍණ පැත්තනේ බිඳුව මෙතන නම් මේ ඍණ පැත්ත මේ ධන පැත්තනේ නේ එහෙනම් ඍණ පැත්තෙන් ළඟා කරන මුලින් ඍණ පැත්තෙන් නම් මේ උඩින් ඍණ කැල්ල දාන්න මේ උඩින් ඍණ කැල්ලක් දාන්න මේ බිඳුවට උඩින් ඍණ කැල්ල ළඟා වෙනකොට fx ට මොකද්ද වෙන්නේ fx f දැන් මේ ඍණ පැත්තේ ඉඳන් බිඳුවට ළඟා වෙද්දී මොකද වෙන්නේ fx යන්නේ මෙයා ධන පැත්තේ කියන්නේ මෙහා කියන ධනනේ ධන පැත්තේ උඩට යනවා කියන්නේ ධන අනන්තර යනවානේ ධන අනන්තර යනවා හරිනේ ඒ වගේම ලිමිට් x මං අනිත් පැත්ත දංගන මේ පැත්ත දංගන x යවනවා බිඳුවට ධන පැත්තින් ඉඳන් fx ට මොකෝ වෙන්නේ එහෙනම් මේ යටට යන්නේ යටට කියන්නේ ඍණ අනන්තර තමයි යන්නේ ඍණ අනන්තර යනවා හරිද කියන්නේ මේ අනන්තර යන තැන් ටිකනේ ඒව තියෙන්නේ නැහැ කියලානේ අපි කියන්නේ එහෙනම් ඒක තමයි මොකද්ද එහෙනම් මෙතන මට කියන්න පුළුවන් එහෙනම් x සමානයි බිඳුව සිරස් ස්පර්ශෝන්මුඛයක් වේ මේ වගේ මට කියන්න පුළුවන් ලිමිට් x යවනවා 3 බෙදීම දෙකට ඍණ පැත්තෙන් fx ට මොකෝ වෙන්නේ ඍණ පැත්තෙන් කියන්නේ මේ 3 බෙදීම දෙකට ඍණ පැත්ත කියන්නේ මෙයානේ ඍණ පැත්ත මෙයා ධන පැත්ත මෙයා ඍණ පැත්ත නම් යන්නේ ධන අනන්තර යන්නේ නේ ධන අනන්තර ඒ වගේම ලිමිට් x යනවා 3 බෙදීම දෙකට ධන පැත්තෙන් fx කියන කෙනා ඒත් මේ ධන අනන්තර යන්නේ ධන අනන්තර එහෙනම් මට කියන්න පුළුවන් x සමාන 3 බෙදීම දෙකද සිරස් ස්පර්ශෝන්මුඛයක් වේ හරිද x සමාන බිඳුව x සමාන 3 බෙදීම දෙකයි සිරස් ස්පර්ශෝන්මුඛ. එතන මම එක හෙව්වේ කොහමද? හෙව්වේ මෙන්න මේ සටහනෙන්ම තමයි මම මේ දෙත් කිව්වේ. ලස්සනට ලිව්වා මේ. ලස්සනට ලිව්වා. ඒක බලාපොරොත්තු වෙනවා. හරි. දැන් සිරස් ස්පර්ශෝන්මුඛ දෙක ලිව්වා. ඒවට ස්පර්ශෝන්මුඛ දක්වන්න කියලා තියෙනවානේ. සාමාන්‍යයෙන් ඇහුණතත් අපි ඒවා හොයන්න වෙනවා. ප්‍රස්තාරණ දින්න බෑ නැත්තා. හරිද? හරි. දැන් ඕන තිරස් ස්පර්ශෝන්මුඛය කියන එක. තිරස් ස්පර්ශෝන්මුඛය අපි කතා කරන්නේ x කියන කෙනා ධන අනන්තෙදි කොහාටද යන්නේ x කියන කෙනා ඍණ අනන්තෙදි කොහාටද යන්නේ කියලා තමයි අපි බලන්නේ. හරිද? ඒ කියන්නේ ලිමිට් x යවනවා ධන අනන්තයට. එතකොට fx ට මොකද්ද වෙන්නේ කියලා තමයි මම බලන්නේ. මොකද්ද බලන්න? අපි fx කියන කෙනා බලමු. 3යි x ඍණ 4 2යි x ඍණ 3 වර්ගය x මම මේකෙදි කරන්නේ මෙන්න මෙහෙම දෙයක් කරනවා. මොකද්ද කරන්නේ? තියෙන හැමෝගෙම x බලයක් ගන්නවා එළියට. මොකද වෙන්නේ මම මෙයාගෙන් වැඩිම x බලය ගන්නවා. මොකද වෙන්නේ? x බලයක් ගත්තම මෙයාගේ x නේ තියෙන්නේ 3 ඍණ 4 බෙදීම x
යටින් x යටින් වැඩිම කරලයක් ගත්තොත් මේ ඇතුළේ තියෙන කෙනාගේ තියෙන 2x ඍණ 3නේ වර්ගය හිතන්න එපා මුලින් 2x ඍණ 3 නේ තියෙන්නේ මෙතන වැඩිම බලය x නේ එහෙනම් එයාගේ වැඩිම බලය ගත්තම මොකෝ වෙන්නේ 2 ඍණ 3 බෙදීම x නේ මෙයාගේ වර්ගයක් තියෙනවා මම මෙතනින් එල්ල ගන්න x උනාට වරහණෙන් මෙන්න මේ වරහණ ඇතුළ කෑල්ලෙන් ගන්න x උනාට එළියට එද්දි මොකෝ වෙන්නේ එයා වර්ග වෙනවා x කෙනෙක් ගත්තට එළියට එද්දි මේ මෙයාගෙන් එළියට ගද්දි මේ වරහණෙන් එළියට පැනන ගමන් මෙයා වර්ග වෙනවා x වර්ගයක් වුණානේ x වර්ගය මේ තිබ්බ x තුයි x ඝනයක් වුණා හරිනේ x ඝනයක් වුණා ඊට පස්සේ මොකෝ වෙන්නේ මේක කොහොමත් එකයිනේ මොකෝ වෙන්නේ දැන් මෙයාට මෙයා සුළු කරාම x වර්ගයක් ඉතුරුයි මොකෝ වෙන්නේ මම ධනානන්තය ආදේශ කරනවා මේ ධනානන්තය ආදේශ කරනවා මොකෝ වෙන්නේ ධනානන්තය ආදේශ කරාම මේ එකයට x වර්ගය හරිද මේවා ටික මොකෝ වෙන්නේ 3 ඍණ 4 දැන් මේක මොකෝ අනන්තයේ වර්ගය 4 බෙදීම අනන්තය 2 ඍණ 3 බෙදීම අනන්තයේ වර්ගනේ 4 බෙදීම අනන්තය කියන්නේ මෙයා බිඳුවයි මෙයත් බිඳුවයිනේ 3 ඍණ බිඳුව 2 ඍණ බිඳුවේ වර්ගය. ආතර මේ ටික මොකක් වුණත් දන්නේ මේ මෙතන එළියෙන් ಗುಣ වෙලා තියෙනවා 1 ඍණ අනන්තය 1 යට අනන්තය 1 යට අනන්තය කියන්නේ බිඳුවක් නේ. ඒ කියන්නේ මේ ටික මොකක් වුණත් දන්නේ මෙතන බිඳුවක් ඇවිල්ලා තියෙන්නේ. අපිට සමහරක් ගණනවලදී මෙහෙම කැලිය එන්නේ නැහැ. මේ ටික මෙයාට කැපුණාට පස්සේ මේ අතර තියෙන අගයක් එනවා. හරිනේ. සමහරක් ගණන්වලදී මෙහෙම x ඒ කියන්නේ මේ බල දෙකම සමාන වුණොත් මෙතන එන්නේ එක නේද? එහෙනම් එතකොට මේව සුළු කිරීම වැදගත් වෙනවා. මේ සුළු කිරීම එතෙන්දී වැදගත් වෙනවා. මේ සුළු කිරීම එතෙන්දී වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මොකෝ වෙන්නේ බිඳුව ගුණ කිරීම මෙතන එන්නේ 3 බෙදීම 2 වර්ගයක් නේ. ඒ කියන්නේ 4ක් නේද? මං කියන්නේ මේ මෙතන බිඳුව නිසා මට වැදගත් කමක් නැහැ. net ඒ කියන්නේ සමහරක් වෙලාවට සමහරක් නෙමෙයි බොහෝ වෙලාවට 85ක් 90ක් ගණන් වලදී මේක මෙහෙම නෙමෙයි එන්නේ. මේක එක වගේ තමයි එන්නේ. මේක එක එන්නේ. එක ආවම මෙන්න මේ අතර දෙනාගේ වැදගත්කමක් තියෙනවානේ. ඒතර මෙයා තමයි තිරස් ස්පර්ශෝන්මුඛය වෙන්නේ කවදා හරි. මේ ප්‍රස්තාරයේ යා තිරස් ස්පර්ශෝන්මුඛය වෙන්නේ. දැන් මේක බිඳුවෙන් ගුණ වෙලා තියෙන්නේ. මං කියන්නේ එකෙන් ගුණ වුණොත් දැන් මේක බිඳුව නම් මොකක් බිඳුවනේ. එහෙනම් මොකෝ වෙන්නේ? මේක මං ආයි ඍණ පැත්තට දාමු මේ. ලිමිට් x යනවා ඍණ අනන්තෙට. fx ඒකත් එහෙනම් මොකෝ වෙන්නේ? මේ විදිහටම සුළු කරලා මොකෝ වෙන්නේ? ඍණ අනන්තනේ මෙතන ට්‍රාන්සෙන්ඩ් ඍණ අනන්තේ වර්ගය වුණා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒත් බිඳුවම තමයිනේ. එහෙනම් මට එහෙම දෙපැත්තටම ලියලා කිව්වට පස්සේ මම ලියනවා එහෙනම් y සමානයි බිඳුව යනු තිරස් ස්පර්ශෝන්මුඛය වේ. ඇයි මම අතන x සමානයි කතා කරලා මෙතන y සමානයි කිව්වේ? තිරස් ස්පර්ශෝන්මුඛනේ. තිරස් කියන්නේ මෙහෙම හැඩනේ. මෙහෙම හැඩ කියන්නේ y කණ්ණාංකය සමානනේ. එහෙනම් y සමානයි බිඳුව. හරිද? y සමානයි බිඳුවනේ එහෙමයි. තිරස් ස්පර්ශෝන්මුඛයක් නිසා. අරව සිරස් නිසායි x සමානයි කියලා කිව්වේ. හරිද? ඒක කොහෙන්ද කින්ද මන්ද කියලා තේරෙන්න ඕන. හරි. ඒ දෙකත් හරිනේ. එකත් හරි. හරි. ඊට පස්සේ මට ඕන අන්තක්ඛණ්ඩ හොයන්න කියලා තියෙනවා. අන්තක්ඛණ්ඩ හොයන්න කියලා කියන්නේ මොකද්ද? මේ ප්‍රස්ථාරයේ x අක්ෂය සහ y අක්ෂය කැපෙන තැන් හොයන්න ඕනේ. ප්‍රස්ථාරයේ x අක්ෂය සහ y අක්ෂය කැපෙන තැන් ටික හොයන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මගේ y අක්ෂය කැපෙන තැන් හොයන්න මම මොකද කරන්නේ? එහෙනම් x සමානයි බිඳුවේ d කියලා දානවා. x සමාන බිඳුව දිගින් දාපු ගමන් මොකෝ වෙන්නේ? එහෙම කෙනෙක් පවතින්නේ නැහනේ. පවතින්නේ නැහනේ. පවතින්නේ නැහැ කියලා කියලා දෙන්න පවතින්නේ නැහැ. x සමාන බිඳුවේ කියන කෙනා කියන්නේ y අක්ෂය කවදාවත් ඡේදනය වෙන්නේ නැහැ. හරිනේ? y අක්ෂය ඡේදනය වෙන්න බෑ. හරි? y අක්ෂය ඡේදනය වෙන්න බෑ. හරි. ඊට පස්සේ මොකෝ වෙන්නේ? y සමානයි බිඳුවේදී. y සමාන බිඳුවේදී මොකෝ වෙන්නේ? 3x ඍණ 4යි යට 2x ඍණ 3 වර්ගය x කියන කෙනා බිඳුවයි. මේ සෙට් එකම මෙහාට දැම්මා. මේ සෙට් එක මෙහාට දැම්මා. මොකෝ වෙන්නේ? 3x ඍණ 4 සමානයි බිඳුව. මොකෝ වෙන්නේ? x සමානයි 4 බෙදීම 3යි නේද? ආය කියන්නේ මොකද්ද? y සමානයි බිඳුවේදී x සමානයි 4 බෙදීම 3යි නේ. මම එක පැත්තකින් දාගන්න y සමානයි බිඳුවේදී x සමානයි 4 බෙදීම 3යි. ආය කියන්නේ මොකද්ද? x සමානයි 4 බෙදීම 3 කියන තැනකදී මෙන්න මේ ප්‍රස්ථාරය මෙහෙන් කැපිලයි. මෙහෙම නෙමේ හැඩය කැපෙන්නේ නැතන්දි කියලා තමයි මම මේ පෙන්නුවේ. හරිද? හරි. දැන් මට ඕන කරන කියන දත්තරිකවන් සේරම හොයලා ඉවරයි. දැන් යන් ප්‍රස්ථාරය අඳින එකට. හරිද? දැන් මගේ සේරම වට්ටි කිව්වල දැන් මට දෙන ප්‍රස්ථාරය. හරිද? හරි. මොකෝ වෙන්නේ? මම ප්‍රස්ථාරය අඳින ගත්තා. ඔන්න ඔහම ගත්තා. සක්ෂය බිඳුව 1 3 බෙදි 1 3 බෙදීම දෙකන තියෙන්නේ.
3 බෙදීම 2 මොකද වෙන්නේ බිඳුව හරි වයක්ෂණ ගමු මේකනේ මේ බිඳුව කියලා කියන්නේ ඊට පස්සේ 1 කියලා කෙනෙක් ඕන 3 බෙදීම 2 කියලා කෙනෙක් ඕනේ 1 ඕන 3 බෙදීම 2 ඕනේ හරි y x දැන් මට සිරස් ස්පර්ශෝන් මොකද මොකද්ද බිඳුවයි 3 බෙදීම 2 ගන්න බිඳුවට ඉරක් අඳින දෙයක් නෑ 3 බෙදීම 2කට ඉරක් යන්න ඕනේ ඔන්න 3 බෙදීම 2කට ඉරක් යන්න හරි ආයෙත් සිරස් ස්පර්ශෝන්මකේ y සමාන බිඳුව කියලා මම දන්නවා යාට ඉරක් අඳින දෙයක් නෑනේ මේ x අක්ෂයමනේ නැත්තම් ඉරි ඇඳ ගන්න හරිද එක කියලා තිබ්බ එක වගේ දා ආවනම් මෙහෙම කියලා ඇඳ ගන්න එක ආවනම් හරිනේ එක ආවනම් හරි දැන් ඒක හරි ඊට පස්සේ මොකද්ද වෙන්නේ මම දන්නවා හැරවුම් ලක්ෂ්‍ය 1 ඍණ 1 නේ එහෙනම් මෙන්න ඍණ 1 ඔන්න ඍණ 1 ඔන්න ඔතන මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන්න ඕන තව 4 බෙදීම 3 කියන කෙනෙක්ගෙන් යන්න 4 බෙදීම 3 කියලා කියන කෙනා කියන්නේ කවුද 1.3 කෙනානේ මේක 1.5යි එහෙනම් 1.3 කියන කෙනා අඩුයිනේ එහෙනම් මෙන්න මේ වගේ තැනක තමයි 4 බෙදීම 3 කියන කෙනා තියෙන්නේ මේක 3 බෙදීම 2 මේ 4 බෙදීම 3 පේනවද හරි එහෙනම් මෙන්න මෙතනිනුත් කැපෙන්න ඕනේ හරි දැන් මේ මෙතන ටිකේ තියෙනවනේ මෙන්න මෙහෙම හැඩයක් කියලා තියෙනවනේ මෙන්න මෙහෙම හැඩයක් කියලා තියෙනවා මේ ලක්ෂ දෙක හරහාත් යන්නත් ඕන මොක වෙන හැඩය ඔන්න ඔහොම කෙනෙක් තියෙන ඔන්න එහෙනම් ඔහොම කෙනෙක් එන්න ඕන මෙයා මෙතනින් පස්සේ මෙන්න මෙහෙම නේද ඔන්න ඔහොමනේ ඔන්න ඔහොම හැඩයක් නේද දෙන්න ඕන මෙන්න මේ වග්ගුවෙන් හැඩය බැලුවා වග්ගුවෙනුයි හැඩය බැලුවේ වගුව තියෙන හැඩය එන්නත් ඕන මේ දෙක අතර නේද ඕක ඇවිල්ලා තියෙන්නේ ඒක හරි ඔන්න ඔය හැඩය ඇඳගත්තා හරිද ඊට පස්සේ මොකද වෙන්නේ මෙන්න මෙහෙන් හැඩය තියෙන මෙහෙම කෙනෙක් මෙහෙන් හැඩය තියෙන මෙහෙම කෙනෙක් නේ හරි කොහෙන් හැඩය තියෙන හැම කෙනෙක්. ඒතර මට එයා මෙතනින්ම කියන්නත් බෑනේ මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් නේ මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්නත් පුළුවන් නේ හරි දැන් අපි හෙව්වා තිරස් ස්පර්ශෝන්මුඛය කියලා කෙනෙක් ඒ හෙව්වේ මොකද්ද x කියන කෙනා ධනානන්තරය වල හෙව්වනේ එතකොට ආවේ බිඳුව. ඒ කියන්නේ x කියන කෙනා ධනානන්තරය වද්දී y කියන කෙනා fx කියන කෙනා ආවේ බිඳුවටනේ. ඒ කියන්නේ මෙහාට හෝ මෙහාටනේ. මෙයාත් ඒ කියන්නේ මෙහෙම ඒ කියන්නේ මෙයාත් හරියන්න ඕන මෙයාත් හරියන්න ඕන. ඒ කියන්නේ මේ දෙන්නගෙන් එක්කෙනයි මෙහෙමකින් එක්කෙනෙකුයි හරියන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමත් තියෙන්නත් ඕන මේ දෙකෙන් මෙහෙම හෝ මෙහෙමත් තියෙන්න ඕන. අර ඒ කියන්නේ කොන් මෙහෙම අර ශීර්ෂෙන්නත් බෑ. ප්‍රස්තාර ශීර්ෂෙන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? මෙයා මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්න බෑනේ කවදාවත්. මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්නත් බෑනේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්නත් බෑ. හරිනේ? එහෙනම් මොකද වෙන්නේ? මෙයාව කොහොමද ඇඳෙන්න ඕනේ එහෙනම්? මෙයාව කොහොමද ඇඳෙන්නේ? බලන්න. මෙයා මෙහෙමත් එන්න ඕනේ මෙහෙමත් එන්න ඕනේ නම් මේක මෙන්න මෙහෙමයි ඇඳෙන්නේ. ඔන්න ඔහොම ඇඳෙන්නේ. ඕ වගේම මේ කෙලවරදී මෙහෙමයි එන්නත් ඕන. මේවදී මෙහෙම එන්නත් ඕනේ. අර කියන්නේ ශීර්ෂ වගේ එන්න බැරි නම් මොකද වෙන්නේ? මෙන්න මෙහෙමයි මෙයාගේ හැඩය එන්න පුළුවන්. ඔන්න ඔහොමයි එයාගේ හැඩය එන්නේ. හරිද? ඔන්න ඔහොමයි එයාගේ හැඩය එන්නේ. හරිද? ඔන්න ඔහොමයි fx. මේක සාමාන්‍යයෙන් ලේසි ගානක්. ඔයාලා මේ ටයිප් එකෙන් තව ගානක් හදන්න. මේ දෙයම තමයි හැම ගානෙදිම පාවිච්චි වෙන්නේ. හරිද? මේ දෙයම තමයි හැම ගානෙදිම පාවිච්චි වෙන්නේ. මේක අර ගොඩක් කොටස් වලට කැඩිලා යයි. වගුව හරියට ඇඳගත්ත ගමන් මේක අවුලක් නැහැ. හරිද? වගුව හරියට ඇඳගත්ත ගමන් මේක අවුලක් නැහැ. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ අර විශේෂ කැලලක් සාමාන්‍යයෙන් අවකලනය ගන්නත් එක්ක විශේෂ කැලලක් සාමාන්‍යයෙන් අහනවා. හරිද? මේක දීලා තියෙන මෙන්න මෙහෙම කෙනෙක්. හරිද? gx කියලා කෙනෙක් දීලා තියෙනවා. මම මෙතන ලියන්නම් ඒක. gx කියලා කෙනෙක් දීලා තියෙනවා. එක වෙනවලු x කියන කෙනා 3ට බෙදීම 2කට වැඩි වුණාම බිඳුවයි 3 බෙදීම 2යි අතර මාපාංක fx ලු නැත්තම් බිඳුවයිලු x කුඩායි වුණොත් බිඳුවට වඩා ඔන්න ඔහොම කෙනෙක් නේ දීලා දෙන්නේ gx අපෝහණය කරන්නලු. හරි. මොකද වෙන්නේ මම රතු පෑනෙන් ඒක ඇඳොත් හරි. මොකද වෙන්නේ කුඩායි x කුඩායි මෙයාට වඩා ටික මම වෙන දෙයක් සලකන්නේ නැහැ. මෙයාගේ බිඳුව අලු වෙන්න ඕනේ. ඒ කියන්නේ බිඳුවට වඩා කුඩා ටිකේදී ප්‍රස්ථාරයගේ බිඳුවයි. මොකද වෙන්නේ නේද? ඔන්න මෙහෙම නේද? මෙන්න ප්‍රස්ථාරයගේ බිඳුවයි. මෙන්න මෙතෙන්ට එනකන් ඇඳා මේක රවුමක් ඇඳා. ඇයි?
බින්දුව කියන පොයින්ට් එක නැහැ. හරිනේ. බින්දුව කියන පොයින්ට් එක නැහැ. මම පෙන්නේ නැත්තම් මම මෙහෙම පොඩ පාඩ කරලා මේ පෙන්නන්නේ. හරිද? මෙයා නැහැ. හරිද? මෙයා නැහැ. හරිද? මම මේක පාඩ කරලා නැහැ. මේක පාඩ කරලා නැහැ. හරිද? හරි. ඊට පස්සේ මොකෝ වෙන්නේ? මේක හරි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මෙන්න මෙයාතුයි අතරේ මෙයාතුයි අතරේ මොකක්ද අඳින්න කියලා තියෙන්නේ? මාපාංක fx කියන කෙනානේ. මාපාංක fx කො මාපාංක fx කියන්නේ මොකද්ද? fx එන්න ඕන ධනාගයන් ටික විතරයිනේ. මෙහෙ ඍණ ඇවිල්ලා. මොකෝ කරන්නේ? එහෙනම් මේ ඍණාගය මොකෝ වෙනද? ඍණ එක එන්න බෑ. ඍණ එක එන්න ඕන ධන එක නේද? මම මෙතනින් ධන එක ලකුණු කරගත්තානේ. ඒ කියන්නේ මේ ලක්ෂය එන්න ඕන මෙතෙන්ට. ඒ කියන්නේ නොකියා කියන්නේ මෙන්න මේ ටික මෙන්න මෙහෙන් මෙහාට ප්‍රතිබිම්බයක් ගහ ගන්න ඕනේ x අක්ෂයෙන්නේ. මේ සෙට් එක මෙතන වටා අනිත් පැත්තට ගහන්න ඕනේ. මෙයා මේක වටා අනිත් පැත්ත ගහ ගන්න තමයි තියෙන්නේ. මොකෝ වෙන්නේ? මෙතන උලක් සෙට් එක බලන්න. මේක මෙහෙම යයි. හරිද? ඊට පස්සේ මෙයා මෙහෙම ගිහින් මේ හැඩයම බලන්න. මේ හැඩය වෙන්නත් ඕනේ. මෙන්න මෙයා මෙන්න මේ හැඩයක් එයි. ඔන්න ඔහොම හැඩයක්. හරිද? මේ සෙට් එක මේක වටා මේ පැත්තට ගැහුවා. දැන් මෙතන නම් මෙතන විතරද? නෑ. මේ ටික මෙහෙමයි. ඒ ටිකට මොකක්වත් උන්නේ නෑනේ. ඒ ටිකට මොකක්වත් උන්නේ නෑ. එහෙනම් මොකෝ වෙන්නේ? මේක මෙහෙම ගියා. හරිද? මම ඇඳලා තියෙන රතු පැටකින්. හරිද? මොකෝ වෙන්නේ? හරි. ඊට පස්සේ ඒකත් හරි. ඊට පස්සේ මොකෝ වෙන්නේ? මම එක පොඩ්ඩක් මෙන්න මෙහෙ දික් කරා. ඊට පස්සේ කියන තුන බෙදීම දෙකට වැඩි නම් 1යි. වෙන මොනවත් හිතන්නේ නෑ 1යි. හරිනේ? එහෙනම් මොකෝ වෙන්නේ? එක දිගට ඇන්දා මොකෝ වෙන්නේ? මෙන්න මෙතෙන්දී ආයෙත් රවුමක්. ඇයි? එක කියන කෙනා නෑනේ. නෑ නේද? නෑ එහෙම කියලා නෑ. නෑ තුන බෙදීම දෙක කියන කෙනා නෑනේ. තුන බෙදීම දෙකේදී ප්‍රස්ථාරය නෑ. එහෙනම් මොකෝ වෙන්නේ? තුන බෙදීම දෙකේදී ප්‍රස්ථාරය නැත්තම් එතෙන්දී මෙයාව ලකුණු කරන්න බෑ මටනේ. හරි? එහෙනම් මොකෝ වෙන්නේ? ඒ කියන්නේ තුන බෙදීම දෙකේට සමාන නෑ. සමානතාවය දාලා නෑ මේකේ. එහෙනම් මෙතන පාඩ කරන්න බෑ. හරිද? නිකන් රවුමක් ඇන්දා ඉර ඇන්දා. ඒතර ඔන්න ඔය වගේ වෙන කෙනෙක් අහන්න පුළුවන්. හරිද? ඔය වගේ වෙන කෙනෙක් අහන්න පුළුවන් සාමාන්‍යයෙන් ගානකදී. හරිද? එතකොට අපි අර ගානේ අන්තිම ටික බැරි වුණත් අපිට මුල් ප්‍රස්ථාරය හරි ඇඳගන්න හැකියාවක් තියෙන්න ඕන. හරිද? වැරදෙන්නේ නැති වෙන්න. සාමාන්‍ය ලේසිම ගානක් මේක. ඒතර ඔයාලා මේක වෙනම try කරන්න. අමාරු වෙන ගණක් තිබ්බොත් ආයෙත් අර වගේ දාන්න.